හෙලෝ කොහොමද ඔයාලට හැම දෙනෙක්ම හොඳින් ඇති කියලා හිතනවා. හැම දෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේත් ගෙනාවේ අපි තුන්දෙනා shopping ගියපු දවසක්. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එකට voice කරද්දි මට හොඳටම හෙම්බිරිස් ආව. හරි අමාරුවෙන් තමයි මම මේ ටිකත් කතා කරේ. Shopping. Big playground. It's raining outside. High five. මේ වගේ ඉතින් ගමනක් යන වෙලාවට පොඩ්ඩක් ඉල්ලුවාම එයාගේ කාටුන් එකක් පොඩි වෙලාවකට අපි ෆෝන් එකේ දාලා දෙනවා. හැම වෙලෙම නෙමෙයි මේ වගේ පොඩි වෙලාවකට. මොකද ඉතින් ජූටි බබාලාට ෆෝන් හොඳ නැහැනේ. මුලින්ම ආව ගමන් ඉතින් අපි තුන්දෙනාටම කන්න තමයි ඕනුනේ. මොකද අපි තුන්දෙනාම උදේට කාලා හිටියේ නැහැ. ඉතින් අපි එළියෙන් කනවා කියලාමයි ආවේ. අද අපි ආවේ මනාවපි මෝල් එකට. මුලින්ම ඉතින් ඔන්න බබාට ඕනි කාරන් දුන්නා. අපේව රෙඩි වෙනකන් ඔන්න ඉතින් එයාලා කනවා. එයාට ඕනුනේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක මිල්ක් ෂේක් එකක්. ඊට පස්සේ ඉතින් අපි කාලා තමයි අපි ඇවිදින්න පටන් ගත්තේ. මම මනාවපි මෝල් එකේ shopping vlog එකක් කලින් කරා මෝල් එක ගැන. ගොඩක් දේවල් එකේ තිබ්බා. තමයි චෙක් කරේවද? Yeah, it's cold. Oh, yeah. And this is warm. This is cold. This is warm. Cold, ne? This is cold. අපි මුලින්ම ගියේ ටොමි හිල්ෆිගර් ෂොප් එකට. ඉතින් අපේ හස්බන්ඩ්ගේ ෆේවරිට්ම ෂොප් එක තමයි ඒක. ඉතින් මුලින්ම අපි ඒකට ගියා. මම මේ පාර මෝල් එකේදී ගොඩක් ෂොප්ස් වල මොනවත් වීඩියෝ නම් ගත්තේ නැහැ. ඇත්තටම ඒක කරගන්න බැරි වුණා. හැබැයි මම මනාවපේ මෝල් එකේ මම කලින් කරපු vlog එකේ මම ගොඩක් තැන් වීඩියෝස් ගෙනාවා එකෙන්. Go new shoe එක. Peekaboo. ඉතින් මේක අවුට්ලට් ෂොප්ස් තියෙන මෝල් එකක් නිසා හැම වෙලේම ඔයාලට ඩිස්කවුන්ට්ස් බලා ගන්න පුළුවන්. හැම ෂොප් එකකම වගේ එක එක දවස්වලට එක එක විදිය ඩිස්කවුන්ට්ස් තියෙනවා.
Cotton On Kids එක. ඉතින් අපි බබාට ඇඳුම් බලන්න කියලා ගියේ Cotton On Kids එකට. මං කලිනුත් කියලා තියෙනවා Cotton On Kids එකේ බබාලට හරීම ඇඟට comfortable materials වලින් හරීම ලස්සන ඇඳුම් තියෙනවා. shopping කරලා ඉවර වෙලා අපි ආව අපේ චූටි දුව ආසම තැනට. ඒ ඉතින් මේ ප්ලේ ඒරියා එක. ආවෙලේ ඉඳන් එයාට මෙතනට එන්න ඕනිකම තිබ්බා. අපි ඉතින් ටිකක් ඇවිදලා මෙතනට එමු කියලා තමයි යාත් එක්ක shopping කරන්න ගියේ. ඔන්න ඉතින් shopping කරලා අපි මෙතනට ආවා. චූටි බබාලා ගොඩක් මෙතන හිටියා. ඉතින් ආසාවෙන් සෙල්ලම් කරා. බබා සෙල්ලම් කරනකන් ඉඳන් හිටියේ හින්දා අපි දෙන්න හිතුවා වැඩකුත් නැති එකෙන් මොන හරි පොඩි දෙයක් කමුන්දි කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න සුෂි එකක් කෑවා යා සෙල්ලම් කරනකන්. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ඉතින් වීඩියෝ බලන හැමෝටම මේ වගේම ගොඩාක් ස්තුතියි කියනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.